අප්‍රේල් 11 සිට 14 දින දක්වා සාමාන්‍ය කාලගුණ අනාවැකි දෙස බැලූ විට පැවති උෂ්ණාධික කාලගුණය තව දුරටත් පැවතිය හැක. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැසි ආරම්භ විය හැක. නිරතදිග මෝසම අප්‍රේල් 20 දිනෙන් පසු සක්‍රිය විය අපේක්ෂා කළ හැක. එම නිසා පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය අඩු වේ යයි උපකල්පනය කළ හැක. කෙසේ වෙතත් එල් නීනෝ තත්ත්වයක් බලපෑවොත් මෙම නිරිතදිග මෝසම මැයි මාසයේ මැද හෝ අගභාගය දක්වා කල්යා හැක. අප්‍රේල් 11 සිට 14 දක්වා සමස්ත කාලගුණය මෙසේ වුවත් දිනපතා ඇතිවන කාලගුණයෙන් දෙස බැලූ විට අප්‍රේල් 11 වනදා පස්වරු 2කින් පසු රත්නපුර කුරුවිට මස්කෙලිය හැටන් ප්‍රදේශවලට වැසී ඇති විය හැක. ඒ දින සවස් කාලයේ දෙනියාය අවිස්සාවේල්ල සූරියවැව අකුරස්ස යන ප්‍රදේශවලටද වැසී ඇති විය හැක. රාත්‍රී 7න් පමණ පසු සෙනරත්ගම ගල්ගමුව හිරිපිටිය මහව වැනි ප්‍රදේශවලට වැසී ඇති විය හැක. ඒ දින උපරිම වර්ෂාපතනය ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා විය හැක. අප්‍රේල් 12 සවස 1න් පසු වැලිගම මාතර හැටන් ඔහිය සූරියවැව කතරගම අම්පාර වැලිකන්ද වැනි ප්‍රදේශවලට වැසී ඇති විය හැක. සවස 3:00 පමණ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් වැසී ඇති විය හැක. රාත්‍රී කාලය වන විට කුරුණෑගල, බදුල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර, මොනරාගල වැනි දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසී ඇති විය හැක. මෙම දින උපරිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා විය හැක. අප්‍රේල් 13 වන දින දිවයිනේ ප්‍රදේශ කීපයකට සවස 2කින් පසු වැසී ඇති විය හැක. විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකට වැසී ඇති විය හැක. සවස් කාලය වන විට දඹුල්ල, අවිස්සාවෙල්ල, රත්නපුර, හැටන්, ගල්ගමුව වැනි ප්‍රදේශවලට වැසී ඇති විය හැක. 14 වන දින සවස් කාලයේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ තරමක තද වර්ෂාවක් ඇති විය හැක. රාත්‍රී කාලය වන විට එම තත්ත්වය පහව ගොස් රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සුළු වර්ෂාවන් ඇතිවිය හැක. දැනට ඇති දත්ත අනුව මෙම තත්ත්වයන් ඇතිවිය හැකි වුවත් මෙම කාලගුණික තත්ත්වයන් වෙනස් විය හැකි බැවින් අප ගෙන එන අලුත්ම කාලගුණ තොරතුරු සමග එකතු වන්න. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.